Hello everyone, welcome back to my YouTube channel. ඔන්න කාලයකට පස්සේ අද ඔයාලට vlog එකක් අරගෙන ආවා. ඉතින් අද මම ඔයාලව එක්කගෙන යන්න තමයි යන්නේ අපේ faculty එකට. අද අපේ second year second semester එකේ අන්තිම lecture එක. අද අන්තිම lecture එකේ හෙට එකක් තියෙනවා. ඒකට මට යන්න වෙන්නේ නැහැ. ඉතින් අද තමයි මේ sem එකේ study leave එකට කලින් මම අන්තිමටම uni එකට යන දවස. ඉතින් අද ලෙක්චර් එක පටන් ගන්න තිබේ හවස 2ට. මට කලින් ගිහින් පොඩි වැඩ වගේකුත් තියෙනවා කරගන්න. ඒත් එක්කම අපි ඔයාලව අපේ ෆැකල්ටි ඔඩිටෝරියම් එකේ තියෙන අපේ HR ඩිපාර්ට්මන්ට් එකේ මැනේජ්මන්ට් එකේ HR එකේ කලාවුලක් තියෙනවා. ඒක බලන්නත් එක්කන් යන්න මේ vlog එකේ අවසානෙට. ඉතින් මුලින්ම බෑග් එක පැක් කරගත්තා. අද ලෙක්චර්ස් දෙකට තිබ්බා. චුට්ටක් කලින් යනවා. මම 10:00 ට්‍රේන් එකේ යන්න තමයි හිතන් ඉන්නේ. මොකද මට චුට්ටක් අද මේන් කැම්පස් එකට යන්න උවමනාවක් තියෙනවා. ඉතින් ඒ නිසා අද මේ vlog එක ඇතුළතදී කැලණි යුනිවර්සිටි එකේ මේන් කැම්පස් එකට, ඒ වගේම කැලණි කැම්පස් එකට අලුතෙන් එකතු වෙච්ච FCT ෆැකල්ටි එකට ඔයාලට යන්න chance එක තියෙනවා. ඒ වගේම අපේ ඔඩිටෝරියම් එකේ තියෙන ලස්සන කලාවලකුත් බලන්න chance එක තියෙනවා. ඔන්න මම ආවා ස්ටේෂන් එකට. ස්ටේෂන් එකේ මගේ බයික් එකක් දාලා කෝච්චිය එනකන් තමයි දැන් බලාගෙන ඉන්න තියෙන්නේ. ඉතින් අද අපිට තියෙන්නේ අපේ ප්‍රොජෙක්ට් එකේ ෆයිනල් ඩේ එක ලෙක්චර් එකයි තියෙන්නේ. ඉතින් පස්සේ අපිට සති දෙකක ස්ටඩි ලීව් එකක් තමයි තියෙන්නේ. ඉතින් ස්ටේෂන් එකේ මල් වගලා මාරම ලස්සනයි. හවසට තව අසයින්මන්ට් වගේකුත් තියෙනවා කරන්න. කරලා තමයි යන්න ඕනේ. ඔන්න කෝච්චිය ආවා. මේ ටයිම් එකට කෝච්චි වල සෙනග නම් ලොකුවට නැහැ. උදේම යනකොට තමයි එපා වෙන්නේ. උදේට වඩා හවසට කිතර එනකොට. අද හවසට මට කෝච්චිය වෙන්නේ මං ගෙදර ඉඳි ගොඩක් රෑ වෙන නිසා. ඉතින් ඔන්න දැන් මම යනවා අපේ මේන් කැම්පස් එකට. සාමාන්‍ය අපේ ෆැකල්ටි එක තියෙන්නේ මේන් කැම්පස් එකේ ඉඳන් කිලෝමීටර් 2-3ක් විතර මෙහාට වෙයි. ඉතින් මම මේන් එකට ගිහිල්ලා මේන් එකේ ජූස් පායිකින් වෝටර්මෙලන් ජූස් එකකුත් අරගෙන මං ගිය වැඩේ කරගන්න තව මගේ යාළුවෙක් එන්න ඕනුණා. එයා එනකන් චුට්ටක් වෙලා බලන් ඉඳලා ඒ වැඩේ කරගෙන මගේ අනිත් යාළුවන්ගේ හොස්ටල් එකකට ගියා. එයාලගේ හොස්ටල් එකට පිට කටට එන්න දෙන්නේ නැහැ. ඉතින් එළියටලා බලන් ඉඳලා අපි කට්ටිය ගියා තවල්ට කෑම එකක් ගන්න. ඔය ඉන්නේ අපේ සමාධි. පුදුම ඇක්ෂන් ගොඩක් තමයි දාන්නේ. අපි ආවෙනුවෙන් වෙනම YouTube channel එකක් පටන් ගන්න තමයි ළමයි හිතාගෙන ඉන්නේ. මොකද මට වඩා ඒකට මාරම හැකියාවක් එයාට තියෙන නිසා. ඉතින් අපි ෆැකල්ටි එකට එනකම් අපි යාළුවෝ ටික බලන් හිටියා කන්න. අද සමහරු නැහැ. අද කීප දෙනෙක් තමයි ඉන්නේ. ඉතින් අද මම මේ කියන්නේ දෙකින් හරන් ආපු බත් එක. ඔතනදී මේ තව වීඩියෝ එකක් ගත්තා. හරිද? මැසිව් අන්බොක්සින් එකක් කියලා. ඇත්තටම මම ඒක වීඩියෝ ගන්නවා කියලා කැමරා ඕෆ් කරන් ඉඳලා තියෙන්නේ. දැන් මේ වීඩියෝ එක බලනකම් යාලා කට්ටිය දන්නේ නැහැ මම මේ කැමරා ඕෆ් කරන් තමයි ඉඳලා තියෙන්නේ කියලා. මේක දැනගත්තයින් පස්සේ මාව මරන් කන්න හදයි. ඔන්න අපි දැන් යනවා අපේ ලෙක්චර් හෝල් එකට. හායි. අන්තිම ලෙක්චර් මෙන්න රියැක්ෂන් එක. හායි පීපි වඩ මොකද්ද කියලා දෙන්නේ මේ ගෙවුන සෙමස්ටර් එක ගැන? සම්මා සම්බුසරණයි. කාටද? අපිට. එකගල්? ඒ වැඩ ටික කරගෙන ලෙක්චර් එක ඉවරලා අපි පල්ලෙහාට ගියා. අර කියපු අසයින්මන්ට් ටික කරන්න. අද අසයින්මන්ට් සෑහෙන ගණන් දාන්න තියෙනවා. 2ක් හරි 3ක් හරි තිබුණා. ඊපස්සේ
අසයින්මන්ට් කරන්න පටන් ගත්තා. අපේ සෙට් එකම අසයින්මන්ට් කරනවා මේ වෙලාවේ. ටෙෂානි අසයින්මන්ට් කරනවද මොන කරනවද? දෙකම මල්ටි ටාස්ක්. කැම්පස් ලයිෆ් එකේ අර අමාරුම කෑල්ල තමයි අසයින්මන්ට් එක ඩෙඩ්ලයින් එකට කලින් දාගන්න එක. අපිට කොච්චර මාස ගාණක් දීලා තිබ්බත් අපිට ඒ වැඩේ කරන්න මතක් වෙන්නේ අන්තිම දවසේ. ඔන්න ඕක තමයි ඉතින් ප්‍රශ්නේ. ඔයාලත් අපි වගේ නවි එදා දින වැඩ එදාම කරලා ඉවර කරගන්න. අර ඒ වගේම තමයි ස්ටඩි ලීව් එක සති දෙකක් තිබ්බත් අපිට ඒකට පාඩම් කරන්න මතක් වෙන්නේ එක්සෑම් එකට කලින් දවසේ. මොනවා කරන්නද? ඒක යුනිවර්සිටි ආවම සාමාන්‍ය ජීවිතේ නැති අර ඒ කාලේ අපි හොඳට පාඩම් කරලා එදා දින දේවල් එදා කරලා ආවත් දැන් ඒ පුරුද්ද සෑහෙන දුරට අඩු වෙලා තියෙන්නේ. ඒක අපි අර එතනට ආවයින් පස්සේ හුරු වෙලා. හවස අසයින්මන්ට් එක ඉවර වෙද්දී වහිනවා. ඉතින් අපේ කට්ටියට දෙනවා වැස්සේ තෙමෙන්න අමුතු මාසාවක්. එනවා බං. Hi guys. මේ view එක? අඩෝ ඇයි මෙහෙන්න හැමෝම කියන කතාවක් තමයි FCT එක ලස්සනම වැස්ස දවසට කියලා. ඒක ඇත්තම ඇත්තක්. අපේ ෆැකල්ටි එක දැන් ඔයාලට මේක ලොකු කරලා දෙන්නද? අපි චාර්ජ් එකක් දෙන්නට දාමු. පොඩි 1000කට විතර ඉන්න බලෝ. 1000 කට නම් කතර 1500ක් විතර ඉන්නවා. හරි ඒ කියන්නේ 2500ක් කරන්න ඕන මේක. ඔන්න දැන් යමු අපේ කලාවල බලන්න. ඉතින් මම ඔයාලට ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරලා මේ වගේ ලස්සන vlogs දිගටම බලන්න. මගේ university life එක ගේ මම studies වල කොහොමද කරන්නේ කියලා. මේක මේ ගැට්ටේ වැරද්දවා එක්ක උඹේ මගේ ගැට්ට කඩන්න ඕනේ එහෙම නැත්නම් රාමුණි නම්ගේ ගැට්ට කඩන්න ඕනි බා ඒ සිනේ උඹ දැනගනි මම උඹේ හේන්නම් චපුදුම චපු පටන් ගන්න ගැට ගෙදර පැති කිද බහවර යන්න අපෝ අයියෝ ඉඳලා kandak magine yamuna rataran tekat nage hariyata matto age fullagaman yanna kotta tambena tanan rekatan tat mengi ai me kaya koi බොන කොළ 1000ක් මැද්දේ නොබෙන කොළ තමයි සුපින් කොළ. නොබෙන කොළ ඒ බක්කුද එබෙන්නේ නැති උන්ද මම ගොඩ නිදි ජනාධිපති නේද මම ගොඩ නිදි sorry very sorry very very sorry මොකද කරනවා බබඩක් ජන පොත තනිනවා මගේ කරගන්න ගම්බරණි නාබරලසිය ජක් කිතාරගෙන දෙමු ගම තම කැටයි නම් කුරුණත වී මට තම සතෝන බලන්නේ අnder වට ළඟ කොනෝන කපයාන පිට අපි යමුද කබලන බලමුරාන ගන්න
Iggy mini bana, sexy banana. Avasata innavata hot shot dala. අපේ ආදරේ ගැන මාතරවට සාස්තරේ කිව්වා උඹේ නේතරවට හාන්සි මට මහන්සි නෑ නෝනා ඉතින් ඉවෙන්ට් එක ඉවරනකොට රෑ 10:00 විතර වුණා. අයියා මාව ගන්න ආවා. හැබැයි අපිට ගෙදර යන්න නම් උනේ නැහැ. බලන්නකො ඉතින් මොකද උනේ කියලා මාර වැස්සක් නිකන් කුණාටුවක් වගේ හෙන්න හුලගත් එක්ක අපි දෙනට රෑ 11:00 විතර නිකන් උතන්ට වෙලා ඉන්න වුණා. ඉතින් ඒ වෙලාවේ අපිට චූටි යාළුවෝ දෙන්නෙකුත් හම්බුණා. යාළුවා හොඳටම දෙමිලා. ඇත්තටම හරිම පව්. ඉතින් යන ගමන් මගින් කෑමත් කාලා අපි දෙන්න ගෙදර ගියා. ඉතින් අන්තට මගේ ලොග් එක ඉවරයි. ඔයාලා මගේ ලොග් එකට කැමති නම් අනිවාර්යෙන්